හදපු ගමන් උණුවෙන්ම කට පිච්චි පිච්චි කට්ලට් කන්න ඔයාලත් කැමතිද? එහෙනම් අද මාත් එක්ක රසම රස කට්ලට් හදමුද? හදන්න ඉතින් හරිම ලේසි. එන්නකෝ අපි හදලා බලමු. ළමයි ඉතින් අද මම මුලින්ම හදාගන්නේ කට්ලට් හදන්න ඕන මිශ්‍රණය. මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් දාගෙන ඊට පස්සේ සුදු ලුණු කරපිංච පොඩියට කපපු ලුණු ටිකක් දාගන්න ඕන. ඉතින් පොඩියට කපාගත්ත අමු මිරිස් ටිකක් දැන් ඉතින් තම්බල පොඩි කරගත්ත අලු කෙසෙල් අල දාගෙන ඒ ටිකත් හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් කලවම් කරගන්න නම් ටිකක් අමාරුයි. ඊට පස්සේ ඉතින් පොඩි කරගත්ත සැමන් ග්‍රෑම් 100ක් විතර දාගෙන ඒ ටිකත් කලවම් කරගෙන ඔයාලගේ රසයි සැරයි යනුව ගම් මිරිස්, කෑලි මිරිස්, දුනු ටිකක් ආනි කහකුඩු පොඩ්ඩකුත් දාගන්න ඕන. ඉතින් අපි හදාගත්ත කට්ලට් මිශ්‍රණය නිවුනට පස්සේ ඔයාලා කැමති ප්‍රමාණයට මේ වගේ ලස්සන බෝල බෝල හදාගන්න ඕන. ඉතින් අද කට්ලට් ටික ලොකුවට තමයි හදාගත්තේ. ඔයාලා කැමති ප්‍රමාණයකට හදාගන්නකෝ. අපි හදාගත්ත කට්ලට් බෝල ටික මුලින්ම බිත්තර සාරෝල ඩිප් කරගෙන බිස්කට් කුඩු වල හොඳට දවට ගන්න ඕන. ඔයාලා මතක ඇතුව ඒ විදිහට දෙපාරක් කරන්න ඕන. එතකොට තමයි මේක ගොඩක් රස වෙන්නේ. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියාගෙන අපි ලස්සනට හදාගත්ත අපේ කට්ලට් ටික හොඳට ගැඹුරු තෙලේ බැද ගන්න ඕන රන්වන් පාට වෙනකන්. ඉතින් ඔයාලත් හදාගෙන කාලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මාව අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. ගිහින් එන්නම් බයි.